කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔන්න අද අපි බලන්න යන්නේ ලාස්ට් ෂිප් එකේ සීසන් 1 එකේ 10 වෙනි කොටස. ඒ කියන්නේ අන්තිම කොටස. කලින් එකේ ඔයාලට මතක ඇති රේචල්ගේ බෙහෙත වැරදිලා මායා මැරිලා අනිත් අයගේ ජීවිත බේරුනේ 99න් කියලා. ඒ වගේම රේචල්ට පුළුවන් වුණා ලෙඩ නොවුන අයට විතරක් නෙමේ දැනට ලෙඩ වෙලා ඉන්න අයටත් දෙන්න පුළුවන් විදිහේ බෙහෙතක් හොයාගන්න. එහෙනම් ඉතින් අද බලමු එතනින් එහාට මොකක්ද උනේ කියලා. අපේ channel එකට subscribe පාරක් දාන්න අමතක කරන්නත් එපා හොඳේ. කතාව ඉස්සර වෙලාම පටන් ගන්නෙ ගොඩබිම ඉන්න ජේඩි ළඟින්. එයා ඉතින් එයා හදාගත්ත රේඩියෝ එකෙන් ගොඩක් උත්සාහ කරනවා නේතන් ජේම්ස් නැවත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේ වෙනකොට එයාලගේ මුළු පවුලටම වෛරස් එක හැදිලා තියෙන්නේ. ඒ වගේම ටොම්ගේ බිරිඳටත් ගොඩක් අමාරු වෙලා ඉන්නේ. අපි එනං යමු නේතන් ජේම්ස් නැව පැත්තට. නේතන් ජේම්ස් නැවේ කාර්ය මණ්ඩලයට මේ වෙනකොට රේචල් හොයාගත්ත බෙහෙත එන්නත් කරන ගමන් ඉන්නේ. ඒ වගේම රේචල් එක කැප්ටන්ටත් එන්නත් කරා. කැප්ටන් මේ වෙලාවේ රේචල්ගෙන් ඇහුවා ඔයාට විශ්වාසද මුළු කාර්ය මණ්ඩලයටම ඇති වෙන්න බෙහෙත් තියනවද කියලා. රේචල් කිව්වේ බය වෙන්න එපා කාර්ය මණ්ඩලයට විදලා තව 50ක් 60ක් ඉතුරුත් වෙනවා කියලා. මේම ටික වෙලාවකට පස්සේ එක්සෝ මයික් කාර්ය මණ්ඩලයේ එක තැනකට එකතු කරගෙන එයාලට කියන්න පටන් ගත්තා අපි දැන් උත්සාහ කරනවා ගොඩබිම තියෙන පරීක්ෂණාගාරයක් එක්ක sannivedanaya කරන්න. මොකද ડોක්ටර් රේචල්ට බෙහෙත වැඩි වැඩියෙන් හදන්න හොඳ පරීක්ෂණාගාරයක් ඕන වෙනවා කියලා. මාස්ටර් චීෆ් ඉස්සරහට ඇවිල්ලා කිව්වේ මම දන්නවා ඔයාලගේ හිතේ දැන් තියෙන්නේ මොකක්ද කියලා. අපේ sannivedanaya කරන කණ්ඩායම කිව්වා දුරකථන සිග්නල් වරින් වර යාලට ග්‍රහණය කරගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ සමහර විට තාමත් සිග්නල් කුළුණු වැඩ කරනවා ඇති. නැව ගොඩබිමට ලං වුණාම ඔයාලට පුළුවන් දුරකථන වලින් sannivedanaya කරන්න කියලා. මයික් ආයෙමත් කිව්වේ අපි දන්නේ නැහැ ගොඩබිම මොකක් වෙලා ඇතිද මිනිස්සු ජීවත් වෙනවද කියලාවත්. ඒක නිසා අපි ඕනම දෙයකට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා. මේ විදියට ටිකෙන් ටික නැව ගොඩබිම පැත්තට ලං වුණා. කාරට මේ වෙලාවේ පුළුවන් වුණා එයාලගේ හමුදාවට අයිති චන්ද්‍රිකාවක් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි ඒක පාටම වේගෙන් ගමන් කරනවා. කාර කිව්වේ සමහර විට ඒක පාලනය කරන්න ගොඩබිම කවුරුවත්ම නැතුව ඇති කියලා. මේ වෙලාවේ රේචලුත් මෙතෙන්ට ආවා. කැප්ටන් එයාට කිව්වේ අපිට පුළුවන් වුණා හමුදාවට අයිති චන්ද්‍රිකාවක් ට්‍රැක් කරගන්න. ඒකෙන් ගොඩබිම ෆොටෝ ටිකක් අපිට ගන්න පුළුවන් කියලා. රේචල් එතකොට ඇහුවා ඇයි හෙලිකොප්ටරයක් හරි ඩ්‍රෝන් එකක් හරි යවලා ගොඩබිම ගැන බලන්නේ නැත්තේ කියලා. කැප්ටන් ඒකට කිව්වේ මාව හොයන්න ගිහිල්ලා ඒ වගේ ඉන්ධන ටික ඔක්කොම මේ කට්ටිය ඉවර කරලා කියලා. කාරට ඒත් එක්කම පුළුවන් වුණා ගොඩබිම සම්පූර්ණ රූපයක් චන්ද්‍රිකාවෙන් අරගන්න. හැබැයි යාලා ඒකෙන් දැක්කේ එච්චර හොඳ දසුණක් නන් නෙමෙයි. රේචල් හොයන විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. කැප්ටන් ඒක දිහා බලලා කිව්වේ පරීක්ෂණාගාරයේ වටේට තියෙන කිසිම දෙයක් විනාශ වෙලා නැහැ. පරීක්ෂණාගාරය විතරමයි විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම කතාව යනවා ආයෙමත් ගොඩබිම ඉන්න ජේඩි ළඟට. එයා පවුලේවත් වාහනේ දාගෙන ඔලිම්පියාව පැත්තට යන්න හදනවා එහෙ මේකට බෙහෙතක් තියනවා කියලා කියන නිසා. හැබැයි නගරෙට ඇතුල් වෙන තැන හිටිය කට්ටියක් ජේඩිලට ඔලිම්පියාවලට යන්න දුන්නේ නැහැ. එයාලා කිව්වේ ඔලිම්පියාවල කිසිම බෙහෙතක් නැහැ. ආපහු හරවගෙන යන්න කියලා. ජේඩි ඉතින් ප්‍රශ්න ඇති කරගන්න නැතුව එතනින් පැත්තකට ගියත් ආයෙමත් එයා වාහනේ වේගෙන් අරන් ගිහිල්ලා ගේට්ටුවත් කඩාගෙන නගරයට ඇතුල් වුණා. ගේට්ටුව ළඟ හිටිය කට්ටියගේ ලොක්කා කිව්වේ පස්සෙන් පන්නන්න ඕනේ නැහැ. එයාලා ඔලිම්පියාවලට ගිහිල්ලා මැරෙයි කියලා. ආයෙමත් නේතන් ජේම්ස් නැව පැත්තට ගියොත් විල් මේ වෙලාවේ කඩාගෙන බෙදගෙන ගිහිල්ලා කැප්ටන්ට කිව්වා මට මේ ළඟදී අප්ලෝඩ් කරපු පණිවිඩයක් හම්බුණා. කැප්ටන් ඔයා එක දැම්මම අහන්න ඕන කියලා. ඒ පණිවිඩයේ තිබ්බේ USS නේතන් ජේම්ස් නැව. අපි ඔයාලගේ මෙහෙයුම ගැන දන්නවා. ඒ වගේම අපි ඔයාලට අවශ්‍ය පහසුකම් ආරක්ෂා කරලා තියෙනවා. මේ පණිවිඩය ඇහෙන මානේ ඕගොල්ලෝ ඉන්නවා නම් channel 1.6 හරහා ප්‍රතිචාර දක්වන්න කියලා. ඒක අහපු කැප්ටන් විල්ට කිව්වා ඉක්මනට මෙයාලව සම්බන්ධ කරගන්න කියලා. හැබැයි ඉතින් විල් කොච්චර කතා කරත් එයාලගෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නැහැ. මයිකුත් මේ වෙලාවේ කිව්වා මම එහෙනම් බල්ටිමෝර් පැත්තට යන්න අපේ ගමන් මග වෙනස් කරන්නම් කියලා. විලුත් කිව්වේ අපි තාම දුර වැඩි ඇති sannivedanaya කරන්න කියලා. කැප්ටන් ඊට පස්සේ මොකක් හරි හොයාගත්තොත් ඉක්මනට මාව දැනුවත් කරන්න කියලා එතනින් පිට වෙලා ගියා. අපි ආයෙමත් ගොඩබිම පැත්තට ගියොත් ජේඩි ගේට්ටුවත් කඩාගෙන ආපු නිසා එයාලගේ වාහනේට ගොඩක් ඩැමේජ් වෙලා. එයා ඒක හදන අතරේ රේඩියෝ එකෙන් ඇහුණා ඔලිම්පියාවල කට්ටිය නේතන් ජේම්ස් හොයන පණිවිඩේ.
හැබැයි ඉතින් මේ වෙනකොට ටොම්ගේ බිරිඳ නම් ගොඩක් අමාරු තත්ත්වයක ඉන්නේ. මේම ටික වෙලාවක් යනකොට විල් ආයෙමත් දුවගෙන ඇවිල්ලා කැප්ටන්ට කිව්වා මිස් ග්‍රැන්ඩසන් නැවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මේ ඉන්න එමි ග්‍රැන්ඩසන් කියන කෙනා තමයි දැන් USA වල ජනාධිපති. ඒ වගේම නැවේ ඉන්න අලීෂා ග්‍රැන්ඩසන්ගේ අම්මා. එයා කිව්වේ ඇමරිකානු රජය දැන් කඩන් වැටලා තියෙන්නේ. මම පොලිසියයි හමුදාවයි එකතු කරගෙන මේ හැම දෙයක්ම අල්ලන් හිටියා. ඔයාලා කවදාරි දවසක බෙහෙත හොයාගෙන එයි කියලා. කැප්ටන් එතකොට කිව්වේ අපි බල්ටිමෝර් වලට එනවා පැය කිහිපයකින්. ඒ අතරේ ඔයාට කතා කරන්න කෙනෙක් ඉන්නවා කියලා කැප්ටන්ගේ සීට් එක අලීෂාට දුන්නා. අලීෂා ග්‍රැන්ඩසන්ටත් හිතාගන්න බෑ එයාගේ අම්මා ජනාධිපති වෙලා ඉන්නවා කියලා දැක්කහම. ඒත් එක්කම කතාව යනවා ගොඩබිම ඉන්න සතුරු සංවිධානයක් වෙන වෝලෝඩ්ස්ලා ළඟට. මේ සංවිධානයේ කෙනෙක් එයාලගේ ලොක්කා වුණ ට්‍රෝවැල්ට ගිහිල්ලා කිව්වා අපිට පණිවිඩ කිහිපයක් හම්බුණා. ඒක පණිවිඩයක තියෙනවා ඇමරිකානු නැවක් වරායට එනවා තව පැයකින් කියලා. ට්‍රෝවැල්ඩ් එතකොට ඇහුවා ඒක මොන જાතිය නැවක්ද කියලා. ගෝලයා කිව්වේ සිග්නල් හරියටම අල්ලගන්න බැරි වුණා. ඒක නිසා ඒ නැව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒකේ නම නේතන් ජේම්ස්. මේක තමයි ඒගොල්ලෝ සති ගානක් හොයපු නැව. ඒ වගේම ග්‍රැන්ඩසන් කිව්වා එයාලව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. ඒක ආපු ට්‍රෝවැල්ඩ් කිව්වේ එහෙනම් අපිත් ඒක පිළිගන්න ලෑස්ති වෙලා ඉමු කියලා. මේ වෙනකොට නේතන් ජේම්ස් නැව තියෙන්නේ වරායට යාර 1000ක් ඈතින්. කැප්ටන් ඉස්සර වෙලාම ග්‍රීන්ගේ නායකත්වයේ යටතේ කණ්ඩායමක් ඇව්වා ගොඩබිම තත්ත්වය මොන වගේද කියලා බලන්න. එයාලා මේම ගිහිල්ලා ගොඩබිමට ගොඩ වුණ ගමන් සුපිරි වාහන දෙකක් ඇවිල්ලා එයාලගේ ඉස්සරහින්ම නැවැත්තුවා. ඒ වාහන වලින් එළියට බැස්සේ මේරිලෑන්ඩ් පොලිසියේ කට්ටිය. එතන හිටිය ලොක්කා තමයි ලුතිනන් පිට් නෝරිස් කියන කෙනා. ලුතිනන් ග්‍රීන් ඊට පස්සේ එයාගේ බැජ් එක පරීක්ෂා කරලා එයාලා මිතුරු අය කියලා අඳුරගත්තා. බර්ක් ඊට පස්සේ නැවට පණිවිඩයක් දුන්නා වරාය ආරක්ෂිතයි ඔයාලට ඇතුළු වෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ආරක්ෂිතවත් නැහැ. මොකද ත්‍රෝවැල්ගේ කට්ටියත් තුවක්කු තියාගෙන මේ අහල පහලම ඉන්නවා. කොහමරි ටික වෙලාවක් යනකොට කැප්ටන් තවත් කණ්ඩායමක් එක්ක රේචල්වත් අරගෙන වරායේ උඩට ආවා. කැප්ටන් ඊට පස්සේ මෙතන ඉන්න අයව අඳුරගන්න අතරේ මෙතෙන්ට තව වාහනයක් ආවා. ඒක ඇතුලේ හිටිය වෙන කවුරුත් නෙමේ එමි ග්‍රැන්ඩසන්. අලීෂටත් මේ වෙලාවේ ගොඩක් සතුටු හිතුණා එයාගේ අම්මව දැක්කහම. හැබැයි මේක දැක්ක ට්‍රෝවැල්ඩ් එයාගේ ගෝලයට කිව්වේ ග්‍රැන්ඩසන්ව දැම්ම ඉවරයක් කරලා දාන්න කියලා. හැබැයි ඉතින් ගෝලයටත් ඉලක්කයක් ගන්න විදියක් නැහැ. මොකද කැප්ටන්ගෙන් එයාව වැහිලා ඉන්න නිසා. ගෝලයා ට්‍රෝවැල්ඩ්ට කිව්වේ එහෙනම් අපි නෝරිස්ව ඉවරයක් කරලා දාමු කියලා. හැබැයි ට්‍රෝවැල්ඩ් ඒකට කැමති වුණේ නැහැ. මොකද එයාලට එක උණ්ඩයක් විතරක් තියෙන නිසා. මේ විදියට ග්‍රැන්ඩසන් කැප්ටන් ලව එක්කරගෙන එතනින් පිට වෙලා ගියා. ලුතිනන් නෝරිස් තවත් කට්ටියකුත් එක්ක නේතන් ජේම්ස් නැව පැත්තට ගියා. ට්‍රෝවැල්ගේ කුරුමානවත් කේස් ගහෙන් මිස් වුණා. කැප්ටන් ලව මේ විදියට එක්කරන් ගියේ මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරලා තියෙන සුපිරි ගොඩනැගිල්ලක් ළඟට. ග්‍රැන්ඩසන් කිව්වේ අපිට මේ ගොඩනැගිල්ල ආරක්ෂා කරගන්න ගොඩක් අමාරු වුණා. ඒ වගේම මේකට බලය දෙන්න එකම එක ගල් අඟුරු බලාගාරයක් විතරයි නගරේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ග්‍රැන්ඩසන් මේක ඇතුලේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ වගේම ළමයිට අධ්‍යාපනයත් මේක ඇතුලේ දෙනවා. කොහමරි ග්‍රැන්ඩසන් කැප්ටන්ගෙන් ඇහුවා ජනාධිපති මට කියලා තියෙනවා ඔයාලා ළඟ බෙහෙත හදන්න ඕන අමුද්‍රව්‍ය තියෙනවා කියලා. ඒක ඇත්තක්ද කියලා. කැප්ටන් අපි ළඟ ඒවා තියෙනවා කියනවත් එක්කම රේචල් කිව්වා අමුද්‍රව්‍ය විතරක් නෙමේ අපි ළඟ බෙහෙතක් තියෙනවා කියලා. ග්‍රැන්ඩසන්ගේ මූණටත් ඒක අහපුවාම කියා ගන්න බැරි තරම් සතුටක් ආවා. අපි ආයෙමත් යමු නේතන් ජේම්ස් නැව පැත්තට. නෝරිස් මේ වෙනකොට නැව ඇතුළට ගිහිල්ලා එක්සෝ මයික් එක කතා කරන්නත් පටන් ගත්තා. කොන්සි ඒ අතරේ එයාට වෛරස් එකේ බෙහෙතත් විදලා දැම්මා. නෝරිස් මේ වෙලාවේ මයික්ට පොරොන්දු වුණා එයාගේ පවුලේ කට්ටිය හොයාගන්න උදව් කරන්නම් කියලා. අනිත් පැත්තෙන් ග්‍රැන්ඩසන් අපේ අයව ගොඩනැගිල්ල ඇතුලේ තිබ්බ විද්‍යාගාරයක් ළඟට එක්කන් ගියා. එයාලා එතන මාස ගාණක් බෙහෙත හදන්න උත්සාහ කරලා. හැබැයි සාර්ථක වෙලා නැහැ. රේචලුත් මේ තැනදී ආබල්ලා කිව්වේ මේක දිව්‍ය ලෝකයක් වගේ කියලා. රේචල්ව දැක්ක ගමන් ඇතුලේ හිටිය විද්‍යාඥයොත් එයාට අප්පුඩියක් එහෙම ගහලා ඉහළින්ම පිළිගත්තා. කොහමරි නැව ඇවිල්ලා තියෙන බෙහෙතත් අරගෙන කියන ආරංචිය ට්‍රෝවැල් ළඟටත් ගියා. එයාට නම් ඉතින් ඒක එච්චරම හොඳ ආරංචියක් උනේ නැහැ.
එයා ගෝලයට කිව්වේ අපි කොහොමරි විද්‍යාගාරය ඇතුළට ගිහිල්ලා ග්‍රැන්ඩසන්ගෙන් ඒක අරගන්න ඕන කියලා. බර්ක්ටත් මේ වෙනකොට නැවත් එක සම්බන්ධ වෙන්න විදියක් නැහැ. එයා කිව්වේ ත්‍රෝවෝල්ගේ සංවිධානය වන වෝලෝඩ්ස්ලා සිග්නල් ජෑම් කරලා ඇති කියලා. කැප්ටන් මේ වෙලාවේ ග්‍රැන්ඩසන්ගෙන් ඇහුවා මේ රේඩියෝ රූම් එකක් තියෙනවද? මට මගේ පවුලේ අයට කතා කරන්න ඕන කියලා. කැප්ටන් ඊට පස්සේ රේඩියෝ රූම් එකට ගිහිල්ලා එයාගේ තාත්තා වුණ ජේඩිට කතා කරන්න උත්සාහ කරා. හැබැයි යාට කිසිම උත්තරයක් නම් අනිත් පැත්තෙන් හම්බුනේ නැහැ. මේ අතරේ ටෙක්ස් ගියා රේචල්ව හම්බ වෙන්න. ටෙක්ස් ඇවිල්ලා තියෙන්නේ රේචල්ට සමු දෙන්න. මොකද එයා මෙහෙන් යන්න යනවලු. රේචල්ට නම් ඒක එච්චර හොඳ ආරංචියක් උනේ නැහැ. හැබැයි ඉතින් ටෙක්ස්ගේ කැමැත්ත ඒක නිසා රේචල් එකට කිසිම දෙයක් එයාට කිව්වේ නැහැ. කැප්ටනුත් ඉතින් දිගින් දිගටම උත්සාහ කරනවා ජේඩිව සම්බන්ධ කරගන්න. ටික වෙලාවක් මේම උත්සාහ කරනකොට එකපාරටම ජේඩි කතා කරන්න පටන් ගත්තා. ජේඩි කිව්වේ අපි ඉන්නේ බල්ටිමෝර් වල. අපි හැමෝම ලෙඩ වෙලා ඉන්නේ. අපි ඔලිම්පියාව පැත්තට යනවා බෙහෙත හොයාගෙන. දැන් අපි ඉන්නේ ට්‍රක් ස්පොට් එක ළඟ කියලා. ඒක ඇහුණ ග්‍රැන්ඩසන් කිව්වේ මගේ කට්ටිය ඔයාව එතෙන්ට එක් කරගෙන යයි කියලා. කට්ටිය ඊට පස්සේ දඩ බඩ ගාලා වාහනවලට නැගලා ඉක්මනට මේ පැත්තට ගියා. කැප්ටන්ට එතන තිබිලා හම්බුණා ජේඩිගේ රේඩියෝ එක. හැබැයි ඒක තිබුණේ වෙන මිනිස්සෙක් ළඟ. කැප්ටන් එයා ළඟට ගිහිල්ලා කෑ ගහලා ඇහුවා මේ රේඩියෝ එක අයිති කෙනා කොහාටද ගියේ කියලා. ඒ මිනිස්සයා කිව්වේ එයාලා යන්නේ නැත්තේ අනිත් හැමෝම යන තැනට. ඒ තමයි ඔලිම්පියාවට කියලා. ඒක ආපු කැප්ටන් ඒ පැත්තට යන්න හැදුවත් පොලිසිය කට්ටිය කැමති වුණේ නැහැ කැප්ටන්ලා ඔලිම්පියාව පැත්තට යවන්න. කොහොමරි කැප්ටන් බලෙන්ම යන්න හදනකොට මෙතන හිටිය පොලිස්කාරයෝ සෙට් එක තුවක්කු දික් කරලා එයාලව බලෙන්ම වාහනේට දාගන්න හැදුවා. ඒත් ඉතින් වැඩේ දුරදිග ගිහිල්ලා අපේ අය පොලිසිය සෙට් එකට වෙඩි තියලා දැම්මා. ඒකෙන් එක පොලිස්කාරයෙක් වාහනයකුත් අරගෙන මෙතනින් පැනලා ගියා. හැබැයි මාස්ටර් චීෆ්ට මේ වෙනකොට වෙඩි වැදිලා. කැප්ටන් එයාව ග්‍රීන්ට බාර දුන්නා නැවට එක් කරන් යන්න කියලා. ඒ වගේම අනිත් අයවත් නැවට එක්කන් යන්න ක්‍රමයක් හොයාගන්න කියලා. අපි බල්ටිමෝර් වලින් ඉක්මනටම පිටත් වෙන්න ඕන කියලා. කැප්ටන් ඊට පස්සේ බර්ක්වත් එක් කරගෙන ඔලිම්පියාව පැත්තට ගියා. ටික වෙලාවක් යනකොට මේ ආරංචිය ග්‍රැන්ඩසන්ටත් ගියා. අලීෂටත් තේරුණා අම්මා මොකක් හරි දෙයක් එයාගෙන් හංගනවා කියලා. තවත් පැත්තකින් රේචල් චෙක් කරලා ඩොක්ටර් හමාඩා කියන කෙනා හදපු ඔලිම්පියාවලදී මිනිස්සුන්ට දෙන බෙහෙත ගැන. මොකද ඩොක්ටර් රේචල්ට එයා කියලා තිබුණේ ඒ බෙහෙතෙන් රෝගේ වැළඳුන අයගේ ජීවිත කාලය තව ටිකක් දික් කරලා දෙනවා කියලා. හැබැයි ඩොක්ටර් රේචල්ට අහුවෙලා එයා හදන බෙහෙත ගොඩක් විස එකක්. ඒකෙන් ඉක්මනට මිනිස්සු මැරිලා යනවා කියලා. ඒක අහපු ඩොක්ටර් හමාඩටත් ඒ වෙලාවේ කට උත්තර නැතුව ගියා. තවත් පැත්තකින් කැප්ටනුයි බර්කුයි වෛරස් එකට බෙහෙත් එන්නත් කරනවා කිව්ව ඔලිම්පියාව ඇතුළට ඇතුල් වුණා. එතන වෛරස් එක හැදිච්ච මිනිස්සු හෙන තොගයක් ඉන්නවා. කැප්ටනුයි බර්කුයි මේ මිනිස්සු අස්සේ ජෙඩිව හොයලා අන්තිමේට යාලට පුළුවන් වුණා ඒ කට්ටියව හොයාගන්න. කැප්ටනුත් ඉතින් ඉක්මනට මෙයාලට බෙහෙත එන්නත් කරා. හැබැයි ටොම්ගේ බිරිඳට නම් ජීවත් වෙන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. අපි ආයෙමත් යමු නේතන් ජේම්ස් නැව පැත්තට. මයික්ලා මේ වෙනකොට කැප්ටන්ව සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් එක්කම ලුතින නෝරිසුත් තට්ටු උඩට ආවා. හැබැයි ඒත් එක්කම එයා කාර්ය මණ්ඩලයේ කෙනෙක්ට වෙඩි තියලා මයික්ට කිව්වා නැවේ නැංගුරම දාලා නැවේ ඉන්න හැම කෙනෙක්ම හෙලිකොප්ටර් බේ එකට ගෙන්නන්න කියලා. මයික් ඒ වැඩේ කරන්න කැමති වුණේ නැතත් නෝරිස් කිව්වා ඔයා ඒක කරේ නැත්තම් ඔයාගේ කාර්ය මණ්ඩලයේ එක එක්කනව මම මරලා දානවා කියලා. කොහොමරි මේ කතාව දුරදිග ගිහිල්ලා කුවන්සිටත් නෝරිස්ගෙන් වෙඩි පාරක් කන්න සිද්ධ වුණා. තවත් පැත්තකින් ඩොක්ටර් රේචල් ග්‍රැන්ඩසන්ව හම්බෙලා එයාගෙන් ඇහුවා ඔයාලා ලෙඩ වෙච්ච අයට දෙන මේ බෙහෙත් මොනවද කියලා. ග්‍රැන්ඩසන් කරලා තියෙන්නේ විශේෂ අයව ආරක්ෂා කරලා ඒ අයට සැප පහසුකම් දීලා ලෙඩේ හැදිච්ච අයවයි සාමාන්‍ය මිනිස්සුන්ටයි බෙහෙත කියලා බොරු දෙයක් විදලා එයාලව මරලා දාන එක. ඇත්තටම ත්‍රෝවෑල්ගේ සංවිධානය නරක එකක් නෙමේ. එයාලා කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක. කැප්ටන්ලත් මේ වෙලාවේ ඔලිම්පියාවල තිබ්බ මිනිස්සුන්ට බෙහෙත් විදින තැනට ඇතුල් වුණා. කැප්ටන් එතෙන්දි දැක්කේ බෙහෙත විදින මිනිස්සයා ටිකක් වෙලා යනකොට මැරිලා යනවා. කැප්ටන්ටත් මේකට හොඳටම තරහා ගියා. ඒ අතරේ වෙඩි සද්ද ගොඩකුත් ඇහෙන්න පටන් ගත්තා. ඒ විදියට වෙඩි තියලා තින්නේ බර්ක් මේ පැත්තට ආපු ආරක්ෂකයෝ වගේකට. කැප්ටන්ලා ඊට පස්සේ ඉක්මනට මෙතනින් එළියට පැනගත්තා. එළියට පැනගත්තේ යාලා දැක්කේ මිනි පුරෝගත්ත ලොරි වගේක් බලාගාරි පැත්තට යනවා.
ඔයාලට මතක ඇති ග්‍රැන්ඩසන් කිව්වා නගරයට බලය සපෙන එක ගල් අඟුරු බලාගාරයක් තියෙනවා කියලා. ඇත්තට මේක ගල් අඟුරු වලින් දුවන එකක් නෙමේ. මෙයාලා මරණ මිනිස්සුන්ගේ මිනී දාලා පුච්චලා තමයි නගරයට බලය අරගන්නේ. තවත් පැත්තකින් අලීෂත් මෙතනින් පැනලා යන්න ගිහිල්ලා එයව ආරක්ෂකයන්ට අහුවෙලා. රේචල් ඒ වෙලාවේ කිව්වේ මම ඔයාට බෙහෙත හදන විදිය කොහොමටවත් දෙන්නේ නැහැ. අනික ඒවා නැවේ ආරක්ෂිතව තියෙනවා කියලා. අනිත් පැත්තෙන් කැප්ටන් නේතන් ජේම්ස් නැවත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් වැඩක් වෙන්නේ නැහැ. මොකද නැව මේ වෙනකොට ලුතිනන්ට් නෝරිස්ගේ එයාගේ සහායකයන්ගේ බාරේ තියෙන්නේ. එතනින් සීසන් 1 එකේ අන්තිම එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් සීසන් 2 එකෙන් හම්බ වෙමු.